Hello guys. කොහොමද ඉතින් ඔයගලන්ට? ඉතින් guys අද අපි යන්නේ ඉන්නේ electronic items මේ හිතින් electronic items වල price range එක කොහොමද කියලා බලන්න. ඉතින් අපි mainly පෙන්වන්න ඉන්නේ cameras, laptops and phones. ඉතින් අද අපි stores තුනකට යන්න හිතන් ඉන්නවා. මිල සංසන්දනය කරලා පෙන්නනම් කොහොමද මේ වගේ තියෙන prices කියලා. ඒ වගේම අපි මේ instrument වලට මොනවද තියෙන packages, ඒ කියන්නේ Apple වලින් ගේ මම laptops ගන්නවා නම් ඒ තියෙනගේ prices අඩු කරලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට phones කොහොමද ඒ කියන්නේ ගෙවන්න ගන්න කොහොමද ඒ වගේ ගොඩක් ඉන්ෆර්මේෂන් අපි දෙන්නේ ඉන්නේ මේ vlog එකේ. ඉතින් එහෙනම් ඉස්සරහට රැඳලා ඉන්න අපි යමු ඉස්සරහට. මොන guys ඉතින් අපි යන Apple Store එකට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට පිටිපස්සෙන් වෙන දේ අපලවද. ඉතින් අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ MacBook වල ඊට පස්සේ iPad වල iPhones වල prices කොහොමද කියලා. ඔතන AirPods Pro Max ඒ වල prices කොහොමද මේ වල සාමාන්‍ය මේ අපි කලින් ඇරලා තියෙනවා මෙතෙට prices එකින් එක අර යට සාමාන්‍ය දාලා නැහැ display කරලා නැහැ. ඉතින් අපි ඒ වල prices ඔකට වෙනම වීඩියෝ එක බලද්දී උඩින් දාන්න display කරනවා ඉතින් prices කොහොමද කියලා. ඉතින් ඒ වගේම අපිට ඇත්තටම කියනවා මේ Apple Store එකට ආවට පස්සේ ඉතින් අපිට මේ හැම item එකක්ම experience කරන්න පුළුවන් නේ. ඔව් experience කරන්න පුළුවන්. දැන් AirPods දෙකක් එහෙම අපිට AirPods එක දාලා music එකක් එහෙම අහන්න try කරන්න ඒගොල්ලෝ දෙනවා. sound quality එක ඔක්කොම බලන්න පුළුවන්. එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලන්ට මෙතන විසඳ ගන්න පුළුවන්. ඒතකොට දැන් warranty තියෙනවා නම් ඕගොල්ලන්ට මෙතන ඇවිල්ලා ඒ fault එක තුන එක හදා ගන්න පුළුවන්. ඒතර warranty එක ඇති වුණත් ඕගොල්ලෝ මෙතන ඇවිල්ලා ඒගොල්ලෝ කියන ගාණක් විතර දීලා amount එකක් දීලා ඒකට හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ප්‍රශ්නයක් වුණොත් staff එක ඉතින් හරිම friendly. ඉතින් අපිට කතා කරලා හැමදේම විශ්ලේෂණය කරන්න පුළුවන් ඉතින්. ඔව්. ඒ වගේම දැන් පොඩි දැන් අර අපි දැන් දැක්කා කියනවා පොඩි classes වගේ ඒවත් දැන් යනවා classes කියන්නේ නිකන් පොඩි යනවා. කියන්නේ කියලා දෙනවා. use කරන්න වෙන tips මොනවද? tips කියලා දෙනවා. පොඩි class එකක් වගේ දාලා ඉන්නටි 15 20 class එකක් කියමු දාලා ඒවත් යනවා වෙනම. යමු. ඉතින් guys මේ තියෙන්නේ iPhone 16e එක pricing තියෙනවා 1000 යට වෙන්නේ. ඉතින් 16 එක I miss it. මේ 16 එක අනස්ලින් තියෙන්නේ. තම කලයකින් වගේ තියෙනද ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අනිත් එක මේ ඔයගොල්ලන්ට දැන් අපි ඊළඟ ෆෝන් එක පෙන්නමු 16 Pro එක. මේ model 16 Pro එක. ඉතින් guys මෙතන තියෙන 16 plus එක 1600ක් කියලා. මේකෙත් එකේ කලර් තියෙනවා. light blue. ඉතින් මේක තමයි සාමාන්‍ය මං හිතන්නේ දවසට තියෙන්නේ iPhone වල ගණන්ම ෆෝන් වෙන්නේ 16 Pro Max එක. ෆෝන් එක ටිකක් ලොකුයි. ඔය මේක මේ 16 series එක අලුත් මේක. ඉතින් ඔය බලන්න පුළුවන්. කැමරා එහෙම. මේක මේ 5 times එක නම් ඒක නම් මම හිතන්නේ 15 Pro Max එකේ තියෙනවානේ 5 times එක. Pro එකේ 3 times. තාපේගේ 3 times. ඉතින් අපි එනවා iPads ඉතුරු ටික iPads ඉවරනේ නේ. ඉතින් guys අපි දැන් ඉස්සෙල්ලා iPhone එකේ තියෙන අලුත්ම generation එකේ phones ටික පෙන්නුවා. ඉතින් දැන් අපි iPad section එකට ඇවිල්ලා තියෙනවා. අපි ඒ ටිකත් ඔයගොල්ලන්ට පෙන්නගෙන යන්න. ඒ වගේ ඉතින් iPad mini එක 1200යි. 1200ක් වෙනවා. iPad එක 600යි. iPad Air 11 inch එක. ඒක 1000ක් වෙනවා. මේක iPad Air 13 inch එකනේ. 13 inch. ඉතින් guys මේක තමයි iPad Pro එකේ 11 inch එක. ඒක වෙනවා 1700ක්. මේක iPad Pro එකේ 13 inch එක වෙනවා 2200ක්. අපි බලමු මේකේ notes එහෙම ලියන්න පුළුවන්. මේගොල්ලෝ experience ගන්න පුළුවන්. ලියන්න පුළුවන් guys ඉතින්. සිනී බ්‍රෝච් එකේ ඔයගොල්ලෝ like කරන්න, comment කරන්න, subscribe කරන්න. heart එකක් එහෙම දාන්න.
ලස්සනට ලිව්වේ නෑ කැතයි ගණන් ගන්නවා guys ඔන්න අපි දැන් MacBook section එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන තියෙනවා MacBook Air 13 inch එක. ඉතින් ඒක වෙනවා ඩොලර් ඇත්තටම 1699ක්. ඉතින් අපි ඊළඟට යනවා MacBook Air 15 inch එක. ඉතින් ඒක වෙනවා ඩොලර් 2099ක් බලන්න පේනවා. ඉතින් කලර්ස් ගොඩකින් තියෙනවා මේක ඉතින් black color වුණ පේන ඇති. මේකත් ඒකමයි නේ කලර් MacBook Air 15 inch එක මේක. මේක 13 inch එක. ඉතින් අපි යමු අනිත් පැත්තට ගිහලා බලමු මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. guys අන්න මෙතන තියෙනවා MacBook Pro එක මෙතන ඉන්නේ Pro 14 inch එක. ඉතින් ඒක වෙනවා ඩොලර් 2499ක් ගන්න වෙනවා ඇති. මේකට ගණන්නේ ටිකක් ගන්න. ඒ වගේම මෙතන තියෙනවා MacBook Pro 16 inch එක. ඉතින් ඒක වෙනවා ඩොලර් 3999ක් කියන ටිකක් 4000ක් නේ ඒක තියෙනවා. හැබැයි මේක තියෙන්නේ මේ save on a new Mac with Apple education pricing. Talk to a specialist to learn more. ඉතින් සාමාන්‍ය ස්ටුඩන්ට් ලාට සාමාන්‍යයෙන් පොඩි පැකේජ් එකක් තියෙනවා. පැකේජ් එකක් තියෙනවා. ඉතින් අපි ඒක සර්ච් කරලා රේට් එක බලලා අපි පුළුවන් වුණා ඩිස්ප්ලේ එක දාන්න. ඉතින් අපි බලමු මේකේ පොඩනේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට තව කියනවා මේකේ ඉතින් Apple එකේ chip එක අනුව තව පොඩක් ගණන් වැඩි වෙනවා. ඉතින් මේකේ තියෙනවා M4 Pro chip එක වෙනවා 3999ක්. ඒ වගේම M4 Max chip එක වෙනවා 5699ක්. ඉතින් ඒ වගේම M4 Max chip එක ඒ කියන්නේ සාමාන්‍ය processor එකකින් වැඩි කරලා ඒ වගේ වෙද්දි පොඩක් සාමාන්‍ය ගාණ වැඩි වෙනවා. ඔයගොල්ලන්ට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් ඇත්තටම. ඉතින් guys මේ තියෙන AirPod Max එක ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් මේක ඇවිල්ලා දාන්න. සින්දුවක් එහෙම දාන්න බෑ. සින්දුවක් එහෙම දාලා බලමු අපි. අපි හමු කාගෙද ඉතින් මම මේ ගත්ත කලින් AirPod Max එකේදී මේක මාරයි. ඒ කියන්නේ පට්ට සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන මේකේ. ඉතින් මේක ටිකක් ගණන් මේක වෙනවා ඩොලර් 899ක් වෙනවා මේක. ඉතින් මේකේ කලර්ස් පහක් විතර තියෙනවා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් guys මේ තියෙන්නේ කලර්ස් පහ. ඉතින් අපි ඊට වඩා මෙතනින් පෙන්නන්න පුළුවන්. ඉතින් guys මේ තියෙන්නේ ඉතින් AirPods. සාමාන්‍ය ඉතින් මම මෙන්න මේක තමයි රෙකමන්ඩ් කරන්නේ අපි. මොකද AirPods Pro 2 එක second generation එක. ඔව් මම මේක යූස් කරන්නේ. මේක වෙනවා ඉතින් 399. ඉතින් තව තියෙනවා AirPods 4 එක තියෙනවා 220. ඉතින් මේ guys නෝට විස්තර ඉතින් ඔයගොල්ලෝ ඕනනම් දැන් මෙතන try කරන්න බෑ. නමුත් ඔයගොල්ලෝ ස්පෙෂලිස්ට් කෙනෙක් එක්කම කතා කරොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරන්න දෙයි. අපි යමු අපි අනිත් මොකද බලන් තියෙන්නේ අපි? iMac. iMac එක බලන්න යමු අපි. ඔන්න guys අපි ඔන්න දැන් iMac ටික ඔයගොල්ලන්ට පෙන්නන්න වෙලින් ඉතින් මෙතන iMac තියෙනවා iMac M4 2 ports එක. ඉතින් මෙතන මේක වෙනවා $1999. ඉතින් මෙතන තියෙනවා Mac mini එක. ඉතින් මේක වෙනවා $999ක් වෙන්නේ මේක ඉතින් ඇත්තටම. ඉතින් මේක නම් ඉතින් $999ට පාඩු නෑනේ. පාඩු නෑනේ. ඔව්. මෙතන තියෙනවා Mac Studio එක. Mac Studio කියන්නේ මෙන්න මේක. ඉතින් මේක වෙනවා $2499ක් ඉතින් ඇත්තටම. ඔය දෙකේ කලර්ස් තියෙනවා guys. ඉතින් මේක iMac එක. මේක වෙනවා 4 ports නේ. 4 ports එක. ඉතින් මේක ඩොලර් වෙනවා 2399ක් වෙනවා මේක. කලින් 2 ports තියෙනවා. ඒකමයි නේ 4 port එක. මේක කලර්ස් වෙනස්. මේක ටිකක් blue මේක ඉතින් මේක Mac Pro M2 මේක තියෙන්නේ ඔයාලට වෙන්නේ නැති ඩොලර් 11999. ඔය ආල්බන් ඉතින් මේක ලක්ෂ කීයද 20ක් වගේ නේ. අපි try එකක් දෙනවා Apple Vision Pro එක කියන්නේ. ඒ මොකක්ද ඒක? ඉතින් guys චන්න Apple Vision Pro එක දාන් ඉන්නේ. ඉතින් අපි බලමු මම තාම එක්ස්පීරියන්ස් එක ගත්තේ නැහැ. ඉතින් අපි බලමු එක්ස්පීරියන්ස් එක නම් කොහොමද කියලා මේක. ෆස්ට් ටයිම් තමයි මේ try කරන්නේ. කොහොමද එක්ස්පීරියන්ස් එක? මාර එක්ස්පීරියන්ස් එකක් නේ. දාගන්න බෑ දැන් මේ ඩොට් වගේ Scroll through a web page. දාගන්න බෑ මොනවගේ දැන් ඊට කියලා. පස්සා කියනවා කියන්නේ දෙමක් ටික කියලා ඉන්න බලන්න දැන් මැච් එකක් වෙනවා අන්තිමට. අපි බලමු. එහෙනම් බලමුනේ. දැන් පොඩ්ඩක් සර්ප්‍රයිස් එකක් බලමු ඉස්සරහ ගිහින්. දැන් අපි Apple Watch ටික බලන්න ගෙන තියෙන්නේ. ඉතින් අපි ඔයාලට පෙන්නන්න මේ watch එක තමයි Apple Watch SE second gen එක තමයි මේක.
ඔයගොල්ලෝ පෙන්නන්නේ ඔය එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් මෙතන. ඉතින් ඔබ කීයක් දෙනවා? මේක වෙනවා 479ක් වෙනවා. ඉතින් guys අපි ඔන්න ඊළඟට ඇවිල්ලා තියෙන්නේ Apple Watch Series 10 එකට. ඉතින් මේක වෙනවා $809ක්. තියෙන්නේ මේක තමයි latest මේක මම දන්නේ විදියට. Ultra 2 එක. ඒගොල්ලන්ගේ තියෙනවා මේ කලර්ස් මේ තියෙන කලර්ස් වල ඒගොල්ලන් ගන්න පුළුවන්. ඒක ඉතින් එක දෙක තියෙනවා black titanium එක තියෙනවා ඒ වගේම natural titanium එක තියෙනවා ඒක වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට Apple Watch Series 10 එකේ තියෙනවා කලර්ස් jet black එක තියෙනවා. ඊපස්සේ rose gold එක තියෙනවා. silver aluminium එක තියෙනවා. ඊපස්සේ තියෙනවා slate titanium එක parts. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා belts ටික තියෙනවා ඔයගොල්ලන් ලස්සන. ඉතින් guys අපි දැන් Samsung එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලමු දැන් මේකේ මොන වගේවත් තියෙන්නේ. මොන වගේ experience එකක් ගන්න පුළුවන්ද කියලා. experience එකක් ගන්න පුළුවන්ද කියලා බලමු. අර මුලින්ම මෙතෙට ආවේ Galaxy Z Flip 6 එකට. මේක වෙනවා ඩොලර් 1700ක් යනවා 512GB එක. ඉතින් guys ඔයාලා බලන්න පුළුවන් ඔයාලට මේකේ මේ flip කියන්නේ හේතුව. ඕන flip කරන්න පුළුවන්. මේ guys ඔක තමයි කියන්නේ. අපේ ෆෝන් එක නවල සාප්පේ දාන්න නව පුළුවන්. සාප්පේ දාන්න උනන් හරි ලේසි. ඉතින් මේක ඒකෙම තමයි තියෙන්නේ. ඒකෙන් versions එක මෙතන කලර්ස් ටික. මේක guys Galaxy Z Fold 6 එක. ඒක තියෙන prices ඒක මේ පොත වගේ නවන්න පුළුවන්. සාන්න පුළුවන්. ඉතින් guys ඔයගොල්ලෝ නවන කරන ඒවට ටිකක් ආසයි නම් ඔයගොල්ලෝ Samsung එකට ඇවිල්ලා තමයි ගන්න ඕන. Apple එකට යන්න එපා. ඉතින් guys දැන් මෙතන තියෙනවා phones ටික Galaxy S24 FE එක 128GB එක 1199 අනිත් එක 1226. දැන් ගොඩක් අය ගන්නනේ Samsung phones වල ඉතින් S24 නෑ මේක නෙමෙයි latest එක. දැන් 25 එකත් ඇවිල්ලා තියෙනවනේ. 25 එකනේ. තියෙනවා ඒකත් තියෙනවා. ඉතින් Galaxy S25 එක තියෙනවා. මේක latest එක. අර මේක latest version එක නේද? S25 එකේ එක එකව තියෙනවා. තියෙනවනේ. මම හිතන්නේ මේක තමයි මම හිතන්නේ දැන් එනසම තියෙනවා. හොඳම වගේ එක Samsung වල. ඉන්නේ ඒකට දෙයක් කරනවා 256 එක 2150ක් වෙනවා 2350 එක 1 TB එක 2750ක්. ඒ වගේම පෙන් එකක් තියෙනවනේ. පෙන් එකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා Galaxy Box Ultra එක. දවස් ඔයගොල්ලෝ ෆිට්නස් චෙක් කරන්න බලන්නේ ඔක්කොම කොහොමද? ඒගොල්ලෝ 1299 Mac වෙනවා. මේ කලර්ස් තියෙනවා. ටිකේ වැඩි. වගේ මෙතන Galaxy Box 7 එක තියෙනවා මෙතන. මේකේ තියෙනවා tab S10 Plus එක. plus එක තියෙනවා. මේ තියෙන මේ watch වල තියෙන bells ටික තියෙනවා මෙතන මේ. පාට වලින් ගොඩක් colours ගොඩක් තියෙනවා. පේනවද? මෙතන තියෙනවා Galaxy A25 ෆෝන් එක. ඒක 128GB එක 500යි. මේක ඇත්තටම සාමාන්‍ය normal ෆෝන් එකක් වගේ. ඒක මෙතන තියෙනවා Galaxy A16 එක. මේ දවස්වල ස්පෙෂල් ඔෆර් එකක් කරලා පේනවා. 300 ඉස්සර තියෙනවා 350ට. මෙතන තියෙනවා Galaxy A05 එක. මේක ඩොලර් 600ක් වෙනවා. Galaxy Watch FE එක මෙතන. ඒක ඩොලර් 400ක් වෙනවා. 40mm build. ඊට පස්සේ මෙතන තියෙනවා Galaxy Tab A9 Plus එක. ඉතින් මේකේ 120 වෙනවා 1609. ඉතින් ඊළඟට එනවා Galaxy Tab S9 FE එක. ඒක වෙනවා ඩොලර් 1099ක්. ඒකේ 256 යන මේක 256 එක තමයි 1099. ඊට පස්සේ උනට 128 එක ගන්න දැනුණා නම් සර්විස් 9ට. ඒකේ තියෙනනේ මේ දැන් Galaxy Tab S9 එකේ දැන් ඔයගොල්ලෝ Wi-Fi වලින් විතරක් කනෙක්ට් කරන්න පුළුවන් නේ. ඒතර SIM එකක් දාන්න බෑ මම හිතන්නේ. ඒක ඊට වඩා අඩුයි 750ට ගන්න පුළුවන්. හැබැයි මේ ඊට පස්සේ ඔෆර්ස් යනවා නේ. ඔෆර්ස්. now price එක තියෙනවා. ඒක පේරන්නේ. අඩුයි. ඉතින් මෙතන තියෙනවා Galaxy Tab S9 FE Plus එක මෙතන තියෙනවා. ඒකේ ඔෆර්ස් යනවා නේ. ඔෆර්ස් යනවා. ඒකට පේනදි guys ඉතින් මේ දවස්වල Samsung tab එකක් මොකක් හරි ගන්න ඉන්නවනම් සිඩ්නි වල ඉන්න ඔයගොල්ලෝ පුළුවන්. මේ පර්චේස් කරන්න. මේක තමයි මේ Samsung store එක මේ සිඩ්නි වල තියෙන ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන ගන්න පුළුවන් කස්ටමයිස් කරලා. ඉතින් මෙතන තියෙනවා Galaxy Tab S9 එක. මේ තියෙනවා
කොහොමද එක්ස්පීරියන්ස් එක මේක කියලා අපි බලමු ඒක ප්ලේ කරලා Galaxy Tab S10 Plus එක මෙතන තියෙනවා පේන ඇති. ඒකේ prices මේ තියෙන guys ඒකේ prices. ඒක හැබැයි ඒක පටන් ගන්නේ 256 වලින්. ඒක ඩොලර් 256 එක වෙනවා ඩොලර් 2000 අප්ලිස්මන්ට් එකක්. ඒකේ තියෙනනේ Wi-Fi වලින් විතරක් තියෙනවා. මේක තමයි ලොකම එක මම හිතන්නේ. Galaxy Tab S10 Ultra එක තමයි මේක. මේක ඉතින් පටන් ගන්නේ 256 වලින්. මේක වෙනවා ඩොලර් 2349ක්. ඒකේ තියෙන Wi-Fi වෙනවා මම තමයි basically මේ ටික තමයි තියෙන්නේ මේ Samsung එකේ ඔයගලන්ට. ඉතින් ඔයගලන්ට ඇවිල්ලා කස්ටමයිස් කරලා ඔයගලන්ට ඕනේ මොකද්ද ඒගොල්ලන්ට කතා කරලා බලලා එක්ස්පීරියන්ස් එක ඔක්කොම ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ සිඩ්නි ඉන්නවා නම් අනිවාර්යෙන් මෙතන දෙන්න. ඇවිල්ලා මේගොල්ලන්ට කතා කරලා මේගොල්ලෝ ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි විතර ඉන්න කට්ටිය. ඉතින් එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු. ඉතින් guys ඔන්න අද අපි Apple Store එකට ඊට පස්සේ Microsoft එකට Samsung එකට තුනටම ගියා. ඉතින් Microsoft එකේ අපිට බ්ලොග් එක ගන්න දුන්නා. නමුත් අපි Apple එකේ Samsung එකේ කරා. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් prices කොහොමද වෙන්නේ Samsung phone ને iPhone phone එක කම්පෙයාර් කරගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් යනවා ඇත්තටම පොඩි කැෆේ එකකට. ඉතින් ඇත්තට දැන් වෙලාව 11 මාට වගේ. යහනි වෙලාව 11:45. ඉතින් අපි යනවා ඇත්තටම දැන් breakfast උන්නේ මේ lunch උන්නේ brunch එක. ඒකට අපි උදේට ඇත්තටම කාලේ නැහැ තාම. ඒවිල මේ vlogs එක කරා ඉතින් ඔතන වෙන්නේ. ඉතින් දැන් අපි යනවා ඩොක්සමස් රෙස්ටෝරන්ට් එකේ තියෙන. ඉතින් ඒක නම තමයි Celsius Coffee and Dining. අපි දෙට කිල්ල 30 කියන්න ඕගොල්ලන්ට. ඉතින් ඒ වගේම ඔයගොල්ලන් කියනවනේ ඉතින් ඔයගොල්ලෝ මේ සිඩ්නි ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන් Apple Store එකට වගේ ඉන්න ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් Apple Vision Pro එක අනිවාර්යෙන් ඔයාලා එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. ඒක අතර first time අපිටත් set වෙච්ච අපිට ඒකේ ගොඩක් ෆිල්මින් කරන්න දුන්නේ නැහැ. නමුත් අපි පොඩි කෑලි වගේක් ගත්තා ඔයගොල්ලන්ට පේන්න නැති අපි කොහොමද එක්ස්පීරියන්ස් කරේ කියලා. ඉතින් ඒක ඇත්තටම wow කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉස්සරහා එන තාක්ෂණය ගැන අපිට හිතා ගන්නවත් බැරි තාක්ෂණයක්. නිකන් ෆිල්ම් එක දැන් අපි ෆිල්ම් එකක් පෙන්නුවා අපිට පොඩි කෑල්ලකට පාක දෙන. ඒ ෆිල්ම් එකේ අපි ෆිල්ම් හෝල් එක ගන්න එක්ස්පීරියන්ස් එක කියන්නේ අපි දැන් ෆ්‍රන්ට් ෂීට් එක අපි බලන්න පුළුවන්. ඊට පස්සේ මිඩල් එකේ ඊට පස්සේ බෑක් එකේ ඕන අපිට බැල්කනි දාලා බලන්න පුළුවන්. ඉතින් නිකන් අර ෆිල්ම් හෝල් එකක් ඇතුළේ ඉඳන් ෆිල්ම් එක බලන වගේ එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒක try කරන්න ඕන දෙයක්. ඉතින් ඉස්සරහට ඉතින් අනිවාර්යෙන් දැන් කට්ටිය මොබයිල් ෆෝන් යූස් කරනවා වගේ අනිවාර්යෙන් ඒකත් ඉස්සරහට එන ගොඩ කාලයක් යයි. සාමාන්‍ය කාලයක් යද්දී එයි. දැන් guys අපි දෙට යමු. එන්න යමු. ඉතින් අපි එන්නේ හම්බෙමු. ඉතින් අපි ඔයගලන්ට කලින් කිව්ව රෙස්ටෝරන්ට් එකට අවිල්ලා ඉන්නේ. ඉතින් අපි එතන පොඩක් කෑම try කරනවාද? ඉතින් guys මේකේ නම තමයි Celsius Coffee and Dining. ඉතින් මේක හරියටම තියෙන්නේ කිරිබිලි වෝෆ් එකත් එක්කම. ඒ කියන්නේ ඒකයි කිරිබිලි වෝෆ් එකයි Celsius Coffee and Dining එක එකට වගේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන් ආවත් ඉතින් මෙතනින් කෙලින්ම ඔයගලන්ගේ කෑම ටික අරගෙන එහෙම ෆෙඩේ එකේ යන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඔපෙරා හවුස් එක බලන්න. එතනට කෙලින්ම යන්න පුළුවන් ඔයගොල්ලන්ට. දැන් අපි එහෙනම් අපි ගිහලා බලමු කොහොමද මේ කෑම කියලා. guys ඔන්න අපි දැන් මේ රෙස්ටෝරන්ට් එල්ල තියෙන්නේ. අපිට මෙනුස් ටිකක් හම්බුණා. ඉතින් මේ වීව් එකත් එක්ක ඉතින් බ්‍රෙක්ෆාස්ට් කරන්න හම්බෙන එකක් නේ. අතර දැන් මේක බ්‍රෙක්ෆාස්ට් කිව්වට බ්‍රෙක්ෆාස්ට් වෙන්නේ දැන් ලන්ච් වලට ළඟයි බ්‍රන්ච් වගේ යන්නේ දැන්. thank you. දැන් බ්‍රන්ච් වගේ තමයි යන්නේ. අපි බලමු ඉතින් මොනවද ගන්න කියලා. ඉතින් guys දැන් අද මම ගත්තේ Celsius KFC burger එක. ඒකත් එක්ක අයිස් මචා එකක් ගත්තා. ඔයාලට පේනවා ඇති. දැන් මේක try කරලා බලමුනේ. ඒ කන්න කියන තමයි එනේ පොඩ්ඩක් අමාරු වෙන්නේ.
දෙනවා. නේද? මේ දෙනවා. නිකන් බොෆල් වගේ ෆ්‍රයි කරලා දෙන එක චිප්ස්. ඔය ඩ්‍රින්ක් එක අපිට කියනවා ඩ්‍රින්ක් එක ගැන ඉස්සර පොඩ්ඩක්. ඩිංගින අනිවාර්යෙන් නියමෙට ඇති ඉතින්. ඔයගේ ආසම එකක් මචං. දීලා බලමු පොඩ්ඩක්. නියමෙට දිනවා guys. අපුණු 10න් 10ම දෙන්න බලන්න. ඉතින් guys මම අරන් තියන්නේ OG Celsius පොපල් එක. ඉතින් ඔයාලට පේනද මේක ස්ට්‍රෝබෙරි තියෙනවා ඊට පස්සේ මැන්ගෝ තියෙනවා. මම ලස්සනයි ඔයාලට පේන ඩිෂ් එක. ඉතින් අපි try කරලා බලමු මේ කොහොමද කියලා. විවේකත් එක්ක මේ ඩිෂ් එක ගද්දි අර full අර නිකන් අනවා වගේ හැංගිලා. complete හැංගීමක් එනවා. ඉතින් බලමු දැන් මොකයි? අයිස් නෝන එක. ඉතින් අපි බලමු මේ කොහොමද. උඩ ක්‍රීම් එකම දාලා තියෙනවා. ටීම් දාලා ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ රෙස්ටොරන්ට් එකට එලා මේක try කරන්න මේ විවේකත් එක්ක ඉතින් මේ රෙස්ටොරන්ට් එකේ ඉතින් පොඩක් hidden restaurant එක මේකට ඇවිල්ලා අනිවාර්යෙන් මේ කැම්ප් try කරන්න. අපි යමු ඉස්සරහට. එහෙනම් guys අද අපේ vlog එක අපි මෙතනින් ඉවර කරනවා. ඉතින් අපි ආයි දවසක අලුත් vlog එකකින් හමු වෙමු. ඉතින් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, ඒ වගේම අපිට comment කරන්න. එහෙනම් අද අපි කියන්නම් bye bye.